ඔබ යමක් දකීවි, හිත යමක් කියාවි. ඒ කියන දේ හොඳින් අහන්න. ඔබට යමක් ඇසේවි, එවිට හිත යමක් කියාවි. ඒ දෙත් මනාව අහන්න. ඔබට යමක් දැනේවි, හිත යමක් කියාවි. ඒකත් මනාව අහන්න. මේ විදිහටම අපේ සර්වාංගයෙන්ම යම් යම් දේවල් අපිට කියයි. අපිට දැනෙයි. අපිට හැඟෙයි. ඒ හැම දෙයක් පිළිබඳව හිත විටින් විට විවිධ දේ අපිට කියයි. ඒ කියනකොට අපි කුලප්පු නොවි, අපි මහන්සි නොවි, කියන දේ නිහඬව අහගන්න. යථාර්ථය අවබෝධ කරගන්න. හිතට අවශ්‍ය විදියට හැසිරෙන්න දෙන්නේ නැතුව Tamanට අවශ්‍ය විදියට හිත හසුරගන්න උත්සාහවත් වෙන්න. එතකොට අපි පතන අපේ නැවැත්ම, අපේ නිවීම, අපේ නිවීමට, අපේ නිවනට අවශ්‍ය මාවත වෙසසින්ම පෙන්නාවි. පින්බර පොහොය දවසක් වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.